gossip කලාව දකින්න හරි පහත් විදියට. කියන්න දුකයි මොකද ගොඩක් වෙලාවට බොරු තමයි ප්‍රචාරය කරන්නේ. සහ gossip යවුවට කමන්නේ. හරි ආසයි මිනිස්සු ආසයි entertainment industry එක පුද්ගලයාගේ දේවල් කියවන්න. නමුත් ඒක රස විඳින්න විදියක් තියෙනවා. ඒ කියන්නේ රස විඳින විදියට ලියවෙන ක්‍රමයක් තියෙනවා. නමුත් ඒ කලාව ලංකාවේ කට්ටිය gossip sites හැදුවට තාම ඒ කලාව දැනගෙන නැහැ. ඒ ආර්ට් එක දැනගෙන නැහැ කියලා මම දකින හේතුව gossip එකක් කියවනකොට හරි මොකද්ද කියන්නේ you feel very disgusted. ඉතින් අර ඒක නිසා මම කියන්නේ gossip අපි හැමෝම කැමති. අපි පිටරට කට්ටිය gossip කියනවා. ඒව හරි ආසාවෙන් අපි කියවන්නේ. කවදාවත් උන්ගේ ශරීරයට හානියක් වෙන්න නොවන විදිහට තමයි gossip කියන්නේ. මොකද gossip කියන්නේ මේ gossip sites වල හම්බ කරනවා. අපි හම්බ කරන්නේ තව කෙනෙක්ගේ අපි නිදා ගන්නකොට අපි හිතන්න ඕනේ මම මේ හම්බ කරන සතේ හම්බ කරන්නේ තව කෙනෙක්ගේ ආත්මය විකුණලාද නැත්නම් තව මිනිස්සෙක්ට එයාගේ වෘත්තියට එක හරි ඉනිමගක් මන් දීලාද මම මේ 750 හරි හම්බ කරන්න කියන තැන. ඉතින් ඒක නිසා මොකද අපි හැමෝම ඒගොල්ලෝ අපෙන් යපෙනවා අපි ඒගොල්ලෝගෙන් යපෙනවා. ඉතින් ඒක නිසා මම කියන්නේ අපි හම්බ කරන දෙයටවත් අපි අවංක වෙන්න ඕනේ. සහ ගරුත්වයක් තියෙන අපි හම්බ කරන 750ට අපි තව කෙනෙක්ගේ ආත්මයක් විකුණලා තව කෙනෙක්ගේ මේක බින්දුවටම දාලා හම්බ කරන සල්ලි ආදෙන්නෙත් නැහැ. ඒක පැවැත්මක් නැහැ.